රජීව ඉන්නේ අපේ එහා වත්තේ ළඟම ඉන්නේ. ඉතින් මම නිතරම ওই පැත්තේ යනකොට පොඩ්ඩක් බලලා උළුව දාලා යනවා. ටෙම්ප්ලස් රෝඩ් එක. ටෙම්ප්ලස් රෝඩ් එක තමයි. ඉතින් මේ ළඟදී මේ ගියලාක දැක්කා මේ වාහනයක් ඇවිල්ලා තිබ්බා. මට ඇත්තටම දැක්කම අපි දෙන කතා වුණේ නැහැ. දුක හිතුණා මේ කස්ටමර් ගැන. මේ එයාගේ දැන් ඇත්තටම මම දැක්කේ වාහනේ මෙයා එක ස්ට්‍රිප් කරන්න කලින් මේ පේන්ට් එක නිකන් අර පින්සලෙන් ගාලා වගේ මේ අර ඇත්තට කොන්ක්‍රීට් බිත්තියක පේන්ට් ගාලා වගේ කිසිම සර්ෆස් එකක් කියන කිසිම ෆිනිෂ් එකක් නැහැ. ඒ වාහනේට මට පොඩ්ඩක් කියන්න මොකද වෙලා තිබ්බේ වාහනේ? මෙහෙමයි සුනේ. දැන් අපි ඇත්තටම වාහනයක් ගත්තම ලක්ෂ ගාණක් දීලා ගන්න වාහනයක්. ඉතින් අපි ඒක ඇත්තටම අර කිව්වා ඉස්සෙල්ලා කතා කරා වගේ ක්වොලිටි එක දෙන්න ඕනේ. පේන්ට් එකෙන් තමයි තියෙන්නේ වාහනේ පෙනුම ලුක් එක. ඉතින් අපි ඕක වැක්ස් ගාලා පොලිෂ් කරගෙන තියාගන්න එක. ඉතින් ඒකයි ඒ අපි පේන්ට් එකත් හරියටම කස්ටමර්ට කරලා දෙන්න ඕනේ. මොකද අපි බිත්ති පේන්ට් කරද්දී ඕක නිකන් පින්සලෙන් ගාලා ඕක දඩ බඩ ගාලා වැඩේ කරන්න පුළුවන්. නමුත් වාහනයක කරද්දී කණ්ණාඩියක් වගේ සර්ෆස් එක ලස්සනටම තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි ගොඩක් අර කියන එකට සර්ෆස් ප්‍රෙපැරේෂන් කියලා. ඉතින් ඒ ටික හරියටම කරන්න ඕනේ. ගොඩක් තැන්වල දන්න ඔය සර්ෆස් ප්‍රෙපැරේෂන් කරන්න. මොකද ගොඩක් ඇත්තටම එක්ස්පීරියන්ස් අඩු පේන්ටර්ස් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලොන් දඩ බඩ ගාලා අර යටින් කරන්න තියෙන ටික කරලා උඩ පේන්ට් එක ගහලා ලැකර් එක ගහලා දෙනවා. ඉතින් කස්ටමර් දැක්ක ගමන් හරි තියෙනවා. දවස් 3-4ක් ගියායින් පස්සේ පේන්ට් එකත් අර යට ගහපු මේ කෝට්ස් වලට බැහැලා ඒ දෙක හරියට සෙට් වෙන්නේ නැතුව ඉතින් අර රැලි වැටෙන්න ගන්නවා. ඉතින් අපි ඒක මුලින්ම ආපු ගමන් අපි හරියටම බලනවා මොකද්ද වෙලා තියෙන්නේ. බලලා එතන අවශ්‍ය විදියට ප්‍රිපෙයාර් කරලා එතකොට තමයි අපි ෆයිනල් කෝට් එකකට එන්නේ. ඉතින් ඒට ෆයිනල් කෝට් එකට එන්න කලින් සෑහෙන දේවල් කරන්න තියෙනවා. ඉතින් ඔය ඒ කරන දේ හරියට කරන්න නැති වුණාම තමයි අර වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් දැන් අර එදා දැක්ක වෙසල් එක ඒක ලොකු තැනකින් ඇත්තට මේක කරලා තිබ්බේ ඇක්සිඩන්ට් රිපෙයාර් එක. ඉතින් ඒ කළා අර මම එදා දැක්කා වගේ ඒකේ අර හරියට ලයින් කරලා තිබ්බේ නැහැ. මොකද ඒ ලයින්ස් හරියටම තියෙන්න ඕනේ. තිබිලා ඒවා නැති වුණාම ඇත්තටම වාහනේ කැතයි. මොකද මේක පේනවා. දැක්ක ගමන් කවුරු හරි දන්නවා ඇක්සිඩන්ට් එකක් වෙලා කියන. මොකද පොඩි ඇක්සිඩන්ට් එකක් වෙන්නත් පුළුවන්. නමුත් අර හරියට ලයින් වෙලා තිබ්බේ නැත්තම් දකින්න මිනිස්සු හිතන්නේ මේක කුඩු වෙලා මේ අටවගත්ත වාහනයක් කියලා. ඉතින් ගොඩකට අපි දකින්නේ ඒ වගේ. ඉතින් ඔය දවසෙන් දෙකෙන් කරන්න ගියාම ඕක වෙනවා. ඒකෙදි ඇත්තටම අපි ඊට පස්සේ හීරුවලා බලද්දී අර යට දාලා තියෙන ප්‍රොඩක්ට්ස් ඔක්කොම ලෝ ක්වොලිටි ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒවා අර නිකන් ලාභේ වැඩි කරන්න කරලා තිබ්බ ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒ වලින් ගාලා ඊට පස්සේ ඒක පේන්ට් උත් කරලා තිබ්බ. ඒ ලැකරකට එච්චර හරි නෑ. ඉතින් ඒක තමයි අර දැක්කේ වෙනස.